අබීත් මල්ලි හිටියා. එයාට අවුරුදු 5යි. එයාගේ අක්කා තමයි සෙනාරා. එයාට අවුරුදු 7යි. අබීත් පුංචි වුණාට හරිම දමකාර. ඒ වගේම බුද්ධිමත් ළමෙක්. එයා හැමදාම කලේ අම්මා දෙන හැම එළවලුවක්ම පළතුරක්ම හරිම ආසාවෙන් කෑමයි. අම්මේ මේ කැරට් ගිරවෙක් වගේ. අනේ තාත්තේ මේ කෙසෙල් ගෙඩි හරිම රසයි. ඒත් සෙනාරා අක්කා ඊට හාත්පසින්ම වෙනස්. අනේ අම්මේ මට මේවා එපා. මට දෙන්න කඩෙන් ගේන චිප්ස්, බිස්කට්, හරිම රස තියෙන චොක්ලට්. අම්මයි තාත්තයි කොච්චර කිව්වත් සෙනාරා එළවලුයි පළතුරුයි කෑවේ නෑ. එයාට ඕනුනේ රූපවාහිනියේ වෙළඳ දැන්වීම් වල පෙන්වන පාට ශනික කෑම විතරයි. සෙනාරා දුවේ මේ එළවලු ඔයාගේ ඇඟට කොච්චර හොඳද? අම්මා බැගෑපත් වුණා. නෑ අම්මේ මේවා රස නෑ. මේවා කන්නේ පොඩි ළමයි. සෙනාරා මුහුණ ඇඹුල් කරගත්තා. දවසක් දෙන්නටම එකපාරටම උන්න හැදිලා ඇඟපත වේදනා දෙන්න ගත්තා. අම්මයි තාත්තයි දෙන්නමම වෛද්‍යවරයා ළඟට එක්ක ගියා. ඖෂධ කිනත් ගෙදරට ඇවිත් දෙන්නටම හොඳට විවේක ගන්න දුන්නා. දවස් දෙක තුනකින් අබීත් මල්ලි ටිකෙන් ටික හොඳ අතට හැරෙන්න ගත්තා. පුංචි කොල්ලා ඇඳේ ඉඳගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. තාත්තේ මට දැන් හොඳයි වගේ. අබීත් සිනාසුණා. ඒත් සෙනාරා අක්කා තාමත් දුර්වලයි. එයාට හොඳ වෙන්න හරිම කල් ගියා. අබීත් එයාගේ කාමරේ සෙල්ලම් කරන හැටි බලලා සෙනාරට හරිම පුදුම හිතුණා. එදා හවස තාත්තා සෙනාරා ළඟට ඇවිත් කතාවක් පටන් ගත්තා. සෙනාරා දුවේ ඔයාට පුදුම හිතුණා නේද? ඇයි අබීත්ට ඔයාට වඩා ඉක්මනින් හොඳ වුණේ කියලා? සෙනාරා දුකෙන් ඔළුව වැනුවා. දුව අපේ ඇඟ ඇතුලේ ඉන්නවා පුංචි වීරයෝ පිරිසක්. එයාලව හඳුන්වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියලා. එයාලා තමයි අපිට ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න උදව් කරන්නේ. ඒ වීරයෝ කොහෙන්ද තාත්තේ ආවේ? ඒ වීරයෝ ශක්තිමත් වෙන්නේ එළවලුයි පළතුරුයි කියන සුපිරි බල කෑම කෑවමයි. අබීත් හැමදාම එළවලු පළතුරු කෑවා. ඒ නිසා එයාගේ ප්‍රතිශක්තිකරණ වීරයෝ හරිම බලවත්. ඒ වීරයෝ ලෙඩේ එක්ක සටන් කරලා ඉක්මනටම අබීත්ව හොඳ කළා. තාත්තා ටිකක් නැවතිලා ආයෙත් කතා කළා. ඒ දුවේ ඔයා කෑවි ක්ෂණික කෑම විතරයි. ඒ කෑම වලින් ඔයාගේ වීරයෝ දුර්වල වුණා. ඒ නිසා එයාලට ලෙඩේ එක්ක සටන් කරන්න අමාරු වුණා. ඔයාට හොඳ වෙඳ පරක්කු උනේ ඒකයි. සෙනාරට ඒ කතාව හරිම තේරුම් ගියා. එයාගේ පුංචි හිතට දැනුණා එයා කොච්චර වැරදිද කියලා. තාත්තේ මට සමා වෙන්න. මට දැන් තේරෙනවා. මම දැන් ඉඳන් හැමදාම එළවලුයි පළතුරුයි කනවා. මට තබීත් වගේ බලවත් වීරයෝ ඕන. එදා ඉඳලා සෙනාරා පුදුම විදිහට වෙනස් වුණා. එයා බත් පිඟානේ තිබ්බ කොළ පාට, රතු පාට, කහ පාට එළවලු හරිම ආසාවෙන් කෑවා. අබීත් මල්ලි දැන් එයාගේ එළවලු සහ පළතුරු කෑමේ ගුරුවරයා බවට පත් වුණා. ටික දවසකින් සෙනාරටත් හොඳටම සනීප වුණා. එයා දැන් දන්නවා ලස්සන රසවත් කෑම වලට වඩා වටින්නේ ශරීරයට හයිය දෙන ඇත්තම වීරයෝ බව.